Welcome to my YouTube channel. මේ ආරම්භුනේ 2026 අලුත් අවුරුද්දක්. ඉතින් මේ දවස්වල ගොඩක් ළමයි එයාලගේ විෂන් බෝඩ් හදනවා. ඇත්තටම මොකද්ද මේ විෂන් බෝඩ් කියන්නේ? ඔයා විෂන් බෝඩ් එකක් හදලා තියෙන්නේ. විෂන් බෝඩ් කියන්නේ ඔයාගේ goals. ඒ කියන්නේ personal, education, travels, relationship, health එක වගේ ඔයා මේ වසරට ළඟා කර ගැනීමට උත්සාහ කරන දේවල් ඇතුළත් කරලා එය යාවත් කාලීන කරමින් නිර්මාණය කරන බෝඩ් එකක්. කොහොමද අපි විෂන් බෝඩ් එකක් හදන්නේ? පළවෙනියටම ඔයා බෝඩ් එකක් ගන්න. ඒකේ මම ඉස්සෙල්ලා කිව්ව විදිහට ඔයාගේ goals ලියන්න. ඔයාගේ ඒ goals වලට ගැලපෙන photos එකතු කරන්න. තව ඔයාගේ goals වලට ගැලපෙන words, quotation ලියා ගන්න. ඒවා ලස්සනට ලියලා අලවන්න. උදාහරණයක් විදිහට I can, I will success ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. තව ඔයාව නිතරම motivate වෙන motivation එකතු කරන්න. පාට පෑන්, පාට කොළ use කරලා ලස්සනට ඔයාගේ 2026 vision board එක හදන්න. ඒක හොඳට පේන තැනක එල්ලලා ඔයාගේ goals හැබෑ කරගන්නකොට ඔයා එකතු කරන photos එහෙම අලවලා ඒක දිගටම update කරමින් පවත්වාගෙන යන්න. ඔයාට පුළුවන් මේ විදිහට ඔයාගේ goals ඒ කියන්නේ A level exam, university, jobs වගේ දේවල් ලියන්න. ඒ වගේ photos එකතු කරන්න. ඔයාගේ dreams ඔයාට ඕන කරන දේවල් ඒ කියන්නේ අලුත් ලැප් එකක්, ස්පෝර්ට් අයිටම්ස්, ඉන්ස්ට්‍රුමන්ට් වගේ දේවල් මේකට එකතු කරන්න පුළුවන්. ඔයා යන්න ආස කරන තැන් ඒ කියන්නේ මීට කලින් travel කරලා නැති තැන් වලට ගිහිල්ලා ඒකෙදි ගන්න photos, ඔයාට හිතෙන දේවල් මේකට එකතු කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයා මීට කලින් try කරලා නැති, ඔයා try කරන්න ආස දේවල් ලියලා මේකේ අලවන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ life එකේදී ඔයා නිතරම බලාපොරොත්තු වෙනවා ආදරය, සතුට, සාමය. ඒ වගේ දේවලුත් ලියලා අලවන්න පුළුවන්. ඔයාව හොඳ දේවල් වලට යොමු කරන පොත්, පරිසරය වගේ දේවල් ගැන ඔයාට හිතෙන දේවල්, ඒවත් එක්ක ඔයා ගන්න photos මේකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ health එකට වැදගත් වෙන දේවල් vision board එකට එකතු කරන්නත් පුළුවන්. ඔයාගේ life එකේ ඔයා ආදරය කරන පවුල, යාළුවෝ, සුරතලුන් එක්ක ඔයා ගන්න photos, ඔයාට ඒ කාලෙදි හිතෙන දේවල් මේකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ life එකේ හොඳම දවස්, ඒ කියන්නේ ඔයාට අමතක නොවන දවස් ගැනත් ඔයාට හිතෙන දේවල්, ඔයාට එකතු කරගත්ත photos එකතු කරන්න පුළුවන්. මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඔයත් 2026ට ලස්සන විෂන් බෝඩ් එකක් හදන්න. ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.